Hello everyone, welcome to Living in the UK YouTube channel. මම හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මගේ YouTube channel එකේ මංගල ක්ලිප් එකයි මම මේ කරන්න හදන්නේ. මම පැමිණ සිටිනවා එංගලන්තයේ සමසෙට් කියන ප්‍රාන්තයේ ක්ලාක්ස් විලේජ් එකට. මේක ඇත්තටම හරිම ලස්සන shopping complex එකක්. හරිම ලස්සනයි. මේක මේ ක්ලාක්ස් කියන නම අපිට හුරු පුරුදු නමක්, සපත්තු වර්ගයක නමක්. නමුත් මේක ඒකට සම්බන්ධ දෙයක් නෙමෙයි. මේකේ විශේෂත්වය තමයි මේ shopping complex එකේ genuine, high end genuine branded items හොයාගන්න පුළුවන්. ඉතින් මම ඇවිල්ලා ඉන්නේ Black Friday කියන occasion එකට මෙන්න මේ shopping කරන්නයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට පේනවා මෙතන 50%ක ගහලා තිබ්බ ඒ ජනේලයක වීදුරුවක ඒවා genuine discounts. ඉතින් මම ඕගලංග මගේ මේ ගමනේ චාරිකාවේ ඕගලන්ට විස්තර කරන්නම් අපිට හම්බ වුණ දේවල්, හම්බ වෙන දේවල්, මම එතකොට මිලදී ගත්ත දේවල්, මේවයි තියෙන quality එක ගැන හැම දෙයක්ම මට කියන්න පුළුවන්. ඕගලන්ට පේනවා දැන් මේ ලින්ට් කියන ඒ chocolate brand එක විකුණන ඒ තැන තමයි ඒ ඕගොල්ලෝ දැක්කේ. එතනදී අපිට අරගන්න පුළුවන් හැම જાතියෙම ලින්ට් chocolates. එකම જાතිය අර අපි දකින රතු පාට එක විතරක් නෙමෙයි, හැම වර්ගයක්ම වර්ග 20ක විතර ලින්ට් chocolate හොයාගන්න පුළුවන්. ඉතින් මම මේ චාරිකාව ඔයගොල්ලෝ එක්කන් යනකොට මේක හරි විශාල විලේජ් එකක්. පාරේ දෙපැත්තේම තියෙනවා ඔයගලන්ට මේ පේනා වගේ මිනිස්සු ක්‍රොස් කරගෙන යනවා මේ. ඉතින් මේ ඔයට පේනවා 130ක ඩිස්කවුන්ට් කරපු Calvin Klein, ඒ වගේම high end brands මේ Osprey, ඒ වගේ දැන් ඔයාලට ඔයගලන්ට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ sunglass outlet එක. ඒකේ හැම branded sunglass එකක්ම තියෙනවා highly discounted 20 to 50% discounts offer කරලා තිබ්බා. ඉතින් මේ මෙතන පේනවා ඔය Black Friday කියලා ඒගොල්ලෝ ගහලා තියෙනවා. ඇත්තටම මේවයි තියෙන discount හැම දෙයක්ම genuine. අර වොරුවට වැඩි කරපුවා නෙවෙයි. මේක මගේ ප්‍රියතම outlet එකක්, Boss outlet එක. ඒකෙත් 20% සිට 40% දක්වා ඩිස්කවුන්ට් කරලා තිබ්බා. හරිම quality garment items තියෙන තැනක් එක. ඉතින් බොහොම ආඩම්බරෙන් මම ගිහිල්ලා කිසිම බයක් නැතිව ගන්න items අරගන්න පුළුවන් වුණා. හේතුව ඒ දෙන ඩිස්කවුන්ට්ස් ගැන ආයෙත් දෙසරයක් හිතන්න අවශ්‍ය නැහැ. ඒ හොඳටම ට්‍රස්ට් කරන්න පුළුවන් genuine discounts තමයි ඒවා. ඉතින් මේ කොම්ප්ලෙක්ස් එකේ තියෙනවා outlets මම හිතන විදිහට මම හරියටම මම මේකේ අවසානයේ මම ඕගලන්ට ඒගොල්ලන්ගේ shops වල දාලා තියෙන ඒ map එක, ඒ visuals උත් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ පේන්නේ sketches අපි ගොඩක් මං හිතන්නේ ශ්‍රී ලංකාවෙත් මේක ඇති, මේ බ්‍රෑන්ඩ් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ශ්‍රී ලංකාවේ. ඉතින් මේ genuine discounts එකේ තිබ්බේ 30 to 50% discounts දාලා තිබ්බා. ඉතින් අර මම කිව්වා වගේ මේ shopping complex එකේ විශේෂත්වය තමයි shops. මට මතක හැටියට 100කට එහා outlets මේකේ තියෙනවා. ඒගොල්ලන්ගේ මව් ශාඛාවලින් දාපු branches තමයි මේවා. ඉතින් අපිට new arrivals ඉඳලා එතකොට discontinued lines වලට එන ඒවා, highly discount කරපු ඒවා, ඒ හැම item එකක්ම මේ complex එකට ආවට පස්සේ හොයාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේ පේනවා මේක ඇත්තටම මේක variety එකක්. මේක ලස්සනට හදලා තියෙනවා. ඉඳ ගන්න තැන්, විඩා නිවන්න පුළුවන් තැන්. අනිත් එක මට කියන්න බැරුණ වැදගත්ම දේ තමයි මේ මුළු shopping complex එකටම බල්ලෝ ගෙනියන්න පුළුවන්. අපේ සුරතල් සතුන් අපි ඇති කරන බල්ලන්ව සාමාන්‍යයෙන් shop එකක් ඇතුළට කඩයකට ගෙනියන්න බැහැනේ. හැබැයි මේකේ විශේෂත්වය අපිට අපේ බල්ලවත් ගෙනියන්න පුළුවන්කම තියෙනවා. 100%ක්ම shops වල නැති වුණත්
බොහෝම ප්‍රමාණයක් 100කට 90කට 95කට එහා ෂොප්ස් වලට තමුන්ගේ හොරතල් සතා බල්ලව අරගෙන ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේ ඔයගලන්ට පේනවා ටොමි හිල්ෆිගර් තියෙනවා. ඒක මගේ one of the best මම ගොඩක් ආසම අවුට්ලෙට් එකක්. ඒක මම ගොඩාක් වෙලාවට එතනින් ෂොප් කරනවා. Vans තව හොඳම high end ලස්සන බ්‍රෑන්ඩ් එකක් මම කැමති බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ ඔයගලන්ට පේනවා මේකේ ගහලා තියෙනවා Black Friday 30% off කියලා. ඉතින් සමහරක් items 50% off. Vans වලින් මම ගත්ත items කීපයක් තියෙනවා. ඒ items highly very quality items. ඉතින් බය නැතුව ගිහිල්ලා ගන්න පුළුවන්. ඉතින් මම ඒ Vans වලින් මම කිහිපයක් items අරගත්තා. මට මම හිතන්නේ 70%ක විතර ඩිස්කවුන්ට් හම්බුන කලිසම් t-shirts වගේ දේවල් ගන්න පුළුවන් වුණා. මේ පේන්නේ Marks and Spencer outlet එක. මේ ඔයගලන්ට පේනවා මේ ලස්සනට ලෑන්ඩ්ස්කේපින් හදලා හරි ලස්සනට මේන්ටේන් කරන ඒ ඒරියා එක super dry again හොඳ branded jackets එහෙම තියෙන තැනක් ඒකට ගොඩක් මිනිස්සු shop කරන්න යනවා. මේ එතකොට ඔයගලන්ට පේනවා මේ පැසේජ් එක හදලා තියෙන ලස්සන හරිම ලස්සනයි. කුණු නැහැ. ලස්සනම ලස්සනයි. ක්‍රිස්මස් එකට ඩෙකොරේට් කරලා මේ ඔයගලන්ට පේනවා මේක තියෙන ආකාරය. එතකොට මේ පේනවා මේ වම් පැත්තේ තියෙන ලස්සන මේ කොෆි ෂොප් එක. ඒක මේ ට්‍රක් එකක් කැරවෑන් එකක් විදිහට හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. හරිම මිනිස්සු ගොඩාක් එතනින් මම දැක්ක කොෆි අරගෙන යනවා. මේක විශේෂම තැනක්. මේක ඇවිල්ලා ඇත්තටම කියනවා නම් මේ තමයි අයිස් ස්කේටින් කරන තැනක්. මේක හරිම ලස්සන ප්‍රියමනාප බොහොම ලස්සන මට ගොඩාක් ආස හිතුන තැනක්. මෙතනට අපිට අපේ ළමයි ෆැමිලිස් හැමෝම එක්කගෙන එන්න පුළුවන්කම තියෙනවා. ඕගලන්ට පේනවා මේක කොච්චර ලස්සනට දිස් වෙනවද කියලා. ඉතින් මේක තමයි අවුට්ලට් එකට ආවම අපි ඉස්සෙල්ලාම මෙතනට ගිහලා ඔය පෙනෙන නිල් පාට සපත්තු ඒගොල්ලෝ අපි අරගන්න ඕන. ඒක පැළඳගෙන තමයි මේ ස්කේටින් කරන්න යන්න ඕනේ. ඊට පස්සේ එතන ඉඳගෙන අපිට පිළිවෙලට ඒක දාලා ඒ ආකාරයෙන් ඇතුළු වුණාට පස්සේ මේ ආකාරයෙන් අපිට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් මේක සිටින ඒරියා එක අර ඔගොල්ලෝ දැක්කේ ඔතන ඉඳන් තමයි අපි සපත්තු පළඳ ගන්න ඕනේ. සපත්තු ගලවන්නේ. එතකොට අම්මලා තාත්තලා වාඩි වෙලා ඉන්නවා. ආච්චිලා සීයලා ඔතන වාඩි වෙලා ඉන්නවා. එතකොට මෙතනින් අපි ඇතුල් වුණාම මෙන්න මේ ආකාරයෙන් බොහෝම ලස්සන සීතලයි. ඒක හරිම ෂෝක් ලස්සනට ලේඅවුට් කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඉතින් මම නම් අයිස් ස්කේට් කරේ නැහැ ඇත්තටම. මට උවමනා කරලා තිබ්බේ මේ ලස්සන මේ ස්ථානය අපි හැමෝන්ටම ෂෙයා කරන්න හැමෝන්ටම පෙන්වන්න විදිහට ලස්සන වීඩියෝ ක්ලිප් එකක් අරගෙන දාන්න. ඇත්තටම මේක හරිම මේ පේනවා මේ ළමයි දෙන්නෙක් එතන දුවක් සහ පුතෙක් බොහොම සතුටින් ඒ ක්‍රීඩාවේ යෙදෙනවා. ඇත්තටම මේකට පළපුරුද්දක් අවශ්‍යතාවයක් ඇත්තටම නැහැ. නමුත් පොඩි විදිහේ බැලන්ස් එකක් තියෙන්න ඕන කරන්න. So I've seen like they're having a great time there. The whole families are kind of getting together. In this clip like there's these two children are doing, but I've seen මම දැක්කා මේ වයසක ආච්චිලා සීයලා අම්මලා හැමෝම වගේ මේකේ අයිස් ස්කේටින් කරනවා. ඉතින් මේ පෙනෙන්නේ ඉමර්ජන්සි ඒගොල්ලෝ හදලා තියෙන එක්සිට් එක in case මොනවා හරි ප්‍රශ්නයක් සිද්ධ වුණොත් මේ රටේ විදිහට ඉමර්ජන්සි එක්සිට්ස් එහෙම තියෙන්න ඕනේ. ඉතින් ඕක තමයි අයිස් ස්කේටින් ප්ලේස් එක. එතනින් මම එළියට ආවා. මේක තමයි රෙස්ටෝරන්ට් ඒරියා එක. එතකොට මේතන හැම දෙයක්ම කවර් කරලා තියෙන මේ විලේජ් එකේ. මේ එතකොට ඔය ඕගලන්ට පේනවා මේ හැම තැනකම කෑම ගන්න පුළුවන් කිසිම බයක් නැතිව මිල ගණන් කිසිම
වැඩිවීමක් එහෙම නැහැ හරිම රීසනබල් ඉතින් අපි ෂොප් කරන්න මේ විලේජ් එකට ආවහම සාමාන්‍යයෙන් ඊසිලි පැය 8ක් 9ක් යනවා මේක මේ තියෙන අවුට්ලට් එක හරිම විශේෂයි මෙතන අපි වොඩ්කා වගේ දේවල් අපිට ටෙස්ට් කරන්න පුළුවන් ටෙස්ට් කරලා බලලා තමයි අපි ගන්න ඉතින් ඩ්‍රින්ක්ස් ගන්න කට්ටියට මම ඒක කිව්වේ ඒක හරිම ෂෝක් එක්ස්පීරියන්ස් එකක් වෙනවා අපිට එතනට ඇවිල්ලා try කරලා අපිට කැමති බෝතලේ අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඕගලන්ට පේනවා මේක ලොකු විශාල තැනක් මේ මම ගොඩාක් outlets තමයි මේ පෙන්වන්නේ ළඟින් ගිහිල්ලා මම මේ හැම එකකටම shopping කරන්න නොගියට හැම જાතියෙම දෙයක් අපිට බලන්න පුළුවන්. මේ තියෙන Samsonite මේ අර luggages ඒ විකුණන outlet එක ඒකෙත් හොඳ offers තියෙනවා. ඉතින් ඕගලන්ට පේනවා landscaping කොච්චර ලස්සනට හදලා තියෙනවද මේ ප්‍රදේශය කියලා. හරිම නිස්කලංකයි පොඩි වැසිබර ගතියක් තිබ්බා සීතලකුත් තිබ්බා. ඉතින් ඒකෙන්ද ඕගලන්ට පේනවා පොළොව පොඩ්ඩක් තෙමිච්ච ගතියක්. ඉතින් පේනවා ඕගලන්ට ගොඩක් ෆැමිලිස් අර ඉන්නවා බල්ලෙක් අර දැක්කද අරගෙන එක්කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ වගේ ගොඩාක් එක જાතිය බල්ලොත් හම්බ වෙන සුපර් මාකට් එකක් තමයි මේක. බල්ලන්ට බල්ලෝ හම්බ වෙනවා යාළු වෙනවා ඒගොල්ලෝ. මට චූටි ලස්සන බිජෝන් මෝල්ටිස් කෙනෙක් ඉන්නවා. සුදු චූටි හිමවලහෙක් වගේ. ඉතින් මම එයාවත් අරගෙනයි ගියේ. ඉතින් මේ එයාටත් ගොඩාක් යාළුවෝ හම්බ වුණා මේ අවස්ථාවේ. මේ පේන්නේ ඇත්තටම Clarks shoes outlet එක. ඒක 25 50 75 ඩිස්කවුන්ට් දාලා තිබ්බා. ඉතින් ඒ Clarks shoes කොහොම ලස්සන හොඳ ලොකු outlet එකක්. ඒකේ තිබ්බා ඒකෙත් genuine discounts. ඒකයි මේ shopping complex එකේ වැදගත්ම දේ. ඉතින් ඕගලන්ට පේනවා මේ මිනිස්සු බොහොම සුහදව බොහොම freely හදිසියක් නෑ තමුන්ගේ වෙලාව අරගෙන නිදහසේ shopping කරන environment එකක්. මම බොහෝම කැමති ඇත්තටම බොහොම නිස්කලංක විදිහට මුළු දවසම ස්පෙන්ඩ් කරන්න පුළුවන් තැනක් තමයි Clarks Village කියන්නේ. ඉතින් තවත් විශේෂයි ක්‍රිස්මස් එකට මේ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් දාලා ඔයගලන්ට පේනවා. ඒක රෑට මේක තවත් ලස්සනයි. බොහොම ඒ ලයිට්ස් වලින් බොහොම ලස්සනට දිස් වෙනවා මේ මුළු කම්ප්ලෙක්ස් එකම. මේක ගොඩක් රෑ වෙනකල් ඇරලත් තියෙනවා. මේකේ ටයිමින්ග්ස් එහෙම දාලා තියෙනවා. අපි එනකොට වාහන වෙලාව අරින වෙලාව හැම එකක්ම මේ ඔයගලන්ට පේන්නේ ළමයි පොඩි ළමයි එක්කගෙන ආවහම ඒගොල්ලන්ට ප්ලේ ඒරියා එක. ඉතින් හරිම ලස්සනයි. කිනාතස් ෆොරෙස්ට් කියලා ගහලා තියෙන්නේ. ඒකේ ඔයගලන්ට පේනවා මේ ස්ලයිඩ්ස් හදලා තියෙනවා. එතකොට සීසෝස් ස්විංග්ස් හැම જાතියෙම එතන මංකි බාර්ස් වගේක් තිබ්බා. ඉතින් ළමයි ඇත්තටම ෆැමිලීස් වලින් ඔක්කොම ආවම ආච්චිලා සීයලා හැමෝම එනකොට ඒගොල්ලන්ට හැම කෙනාටම හරියන විදිහට හැම දෙයක්ම හදලා තියෙනවා. මේ එක view එකක් මම ගොඩක්ම ආස. මෙතනින් පේනවා අර දුර ඈත බෑවුම් වල තියෙන ලස්සන ගෙවල් එතකොට farmlands හැම දෙයක්ම මේ තවත් outlet එකක් Jackwells එකක් මං හිතන්නේ ශ්‍රී ලංකාවෙත් Jackwells ඇති. Genuine discounts Levi's එක තියෙනවා ඊට එහා පැත්තේ. ඒකෙත් අපි බඩු කීපයක්ම අරගත්තා. මේ තියෙන ලෑන්ඩ්ස්කේපින් මම කිව්වා වගේ බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඉතින් ඔය හැම තැනකටම අපිට අපේ සුරතල් අපේ බල්ලවත් අරගෙන යන්න පුළුවන්කම තිබ්බා. එතකොට මේ පේනවා මේ ජුවලරීස් තියෙනවා ෂොප් එකක් මෙතන and watches
ඉතින් මේ වගේ තියෙන හොඳම දේ තමයි මේවට warranties guarantees හැම දෙයක්ම අපිට හම්බ වෙනවා genuine items බය නැතුව shop කරන්න පුළුවන්. ඉතින් මම හැම අවුරුද්දකටම සැරයක් ඒක හින්දම මේ කොම්ප්ලෙක්ස් එකට යනවාමයි. මේ එතකොට ඔයගලන්ට පෙනෙන්නේ මම කිව්වා වගේ පාරේ දෙපැත්තම මේක තියෙනවා ක්ලාක්ස් විලේජ් එක. එතකොට මම එක පැත්තක ඉඳලා අනික් පැත්තට ක්‍රොස් කරලා ආවා. ඉතින් දැන් මං ආයෙත් හිටිය පැත්තට මේ ක්‍රොස් කරලා යන්න තමයි හදන්නේ. ඉතින් මේ ඕගලන්ට පෙනෙනවා මේ මිනිස්සු ඒගොල්ලෝ shopping කරන විදිහ. එතකොට වයසක අය ඕගලන්ට පේනවා මේ චූටි බබාලා ප්‍රෑම්ස් වල අරගෙන එනවා. අර තව ක්‍රචර්ස් වලින් එන කට්ටිය ඉන්නවා. බොහෝම නිවි හැනහිල්ලේ මිනිස්සු වයසක තරුණ කිසිම බෙහෙදයක් නැහැ. හැම ජාතියේම කට්ටිය බඩු අරගත්තා. මේක මගේ තවත් ආසම තැන නෙක්ස්ට් එක. මේකේ genuine clearance items තිබ්බ 70% off උත් මට හම්බුණා. මේ තියෙන්නේ මැප් එක. මේක ඔයගලන්ට ෆ්‍රීස් කරලා අරගන්න පුළුවන්. මේකේ shops directory එක ඔක්කොම තියෙනවා. එතකොට අර QR code එකක් තියෙනවා. ඒක අපිට ෆෝන් එකට ගහගත්තම මැප් එක ඔක්කොම එනවා අපිට යන්න. ඉතින් මේ අවසාන අදියර මේ මං ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි car park එක. long stay car park එකක් තියෙනවා. ඉතින් අපිට පාකින් දාලා reasonable parking ඔයගලන්ට පෙන්නනවා ඒ ගණන්. ඉතින් ලොකු පාකින් ඒරියා එකකුත් තියෙනවා. ඉතින් අපි පැය 6ක් විතර හිටියා මං හිතන්නේ. හරිම reasonable ඉඳලා අපේ හැම shopping හැම දෙයක්ම කරලා අපි ආවා. මම ජීවත් වෙන්නේ ඩෙවන් කියන කවුන්ටි එකේ සමසෙට් වලට එහා පැත්තේ තියෙන. ඉතින් අපි තවත් දවසක හම්බ යමු. ආයුබෝවන්.